පින්නතුනේ අපි මේ ලෝකේ ජීවත් වෙනකොට කාලා බීලා ජොලි කරලා ඔය නොයෙකුත් ආකාරයෙන් අපි මේ ජීවිතය ගත කරනවා. පින්නතුනේ අපි මේ ලෝකේ ජීවත් වන්නේ අවුරුදු 60යි 70යි 50යි. ඔන්න ඔය වගේ කාලයක් තමයි පින්නතුනේ අපි මේ ලෝකේ අපේ ජීවිතය අපි ගත කරන්නේ. ඉතින් මෙන්න මේ ජීවිතය ගත කරන කාලය අතරතුරදී පින්නතුනේ අපි මේ ලෝකේ නැත්නම් මේ ලෝකේ දේවල් නැත්නම් මේ ලෞකික දේවල් පින්නතුනේ ගොඩාක් කරනවා. පින්නතුනේ මේ ලෝකේ අපි ජීවත් වෙනකොට කයට හොඳ ආහාර ඊට පස්සේ මේ කයට පින්නතුනේ හොඳ ආභරණ කයට හොඳ සුවඳවල් මෙන්න මේ කයට නොයෙකුත් ආකාරයෙන් පින්නතුනේ අපි සැප පහසුකම් දෙනවා. ඉතින් පින්නතුනේ ඔය ආකාරයෙන් සැප පහසුකම් දීලා මේ කය අපේ අවුරුදු 60ක් 70ක් පවත්වන්න මහ දුකක් මහ වේදනාවක් අපි විඳිනවා. ඔන්න දුක වේදනාව විඳලා අන්තිමටම පින්නතුනේ අපිට කවදා හරි දවසක මැරෙන්න සිද්ධ වෙනවා. ඉතින් අපිට මැරෙන මොහොතේදී පින්නතුනේ අපි සියල්ලෝම අඩුම ගානේ සෝතාපන්න මාර්ගයකවත් සෝතාපන්න ඵලයකවත් පින්නතුනේ පිහිටලා හිටියේ නැති වුණොත් අපිට සතර අපාගත වෙන්න සිද්ධ වෙනවා. මොකද පින්නතුනේ අපි මේ ලෝකේ ජීවත් වෙනකොට අපි කරගන්න වැඩපිළිවෙලක් තියෙනවා. කරන වැඩපිළිවෙලක් තියෙනවා. ඔන්න ඔය කරන වැඩපිළිවෙලත් එක්ක තමයි පින්නතුනේ ඊළඟ ආත්මේ ඊළඟ භවයේ සකස් වන්නේ. එහෙනම් අපි මේකේ යම්කිසි ආකාරයක බලු විදියට හිතුවොත් කරොත් පින්නතුනේ ඊළඟ එකේදී අපිට බල්ලෙක් වෙන්න සිද්ධ වෙනවා. හොඳේ. ඒක නවත්තන්න බෑ. පින්නතුනේ අපි මේකේ හරක් විදියට හිතුවොත් කරොත් ඊළඟ එකේදී පින්නතුනේ හරකෙක් වෙන්න සිද්ධ වෙනවා. මේකේ පෙරේත විදියට හිතුවොත් කරොත් ওই වැඩ ටික කරගෙන ගියොත් පින්නතුනේ ඊළඟ එකේදී අපිට පෙරේතෙක් වෙන්න සිද්ධ වෙනවා. මේකේ මනුස්ස විදියට හිතුවොත් කරොත් පින්නතුනේ ඊළඟ එකේදී මනුස්සයෙක් වෙන්න අපිට සිද්ධ වෙනවා. එහෙනම් පින්නතුනේ මෙන්න මේකේ කරන විදියට තමයි අපිට ඊළඟ උප්පත්තිය ඊළඟ ඒ භවයේ සකස් වන්නේ. අර හේතුම් පටිච්ච සම්භූතා හේතුබ්බංගා නිරෝචති. පින්නතුනේ වපුරන්නේ යම්සේද අස්වැන්නේ ඊට අනුකූල වෙනවා. එහෙනම් අපි මේකේ වපුරන යම්කිසි දෙයක් තියෙනවා නම් වපුරන යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා නම් ඔන්න ඔය වපුරන දෙයට අනුව ඊළඟ උප්පත්ති ඊළඟ අස්වැන්න අපිට ලබා ගන්න පුළුවන් පින්නතුනේ. ඉතින් පින්නතුනේ වීදාග මෛත්‍රී හාමුදුරුවෝ ලස්සන කවියක් දේශනා කරන ලෝවැඩ සංග්‍රහයේ කාලා රසමුසු භෝජන කරපෙම් ගාලා සුවඳති සඳුනුත් මනරම් ලාලා අබරණ රිසි ලෙස සැරසුම් පාලා ගියවැනි බහුරූ කෝලම්. පින්නතුනේ මේ කවියේ ලොකු අර්ථයක් ගැඹුරු අර්ථයක් මේක සඳහන් වෙනවා. කාලා රසමුසු භෝජන කරපෙම්. පින්නතුනේ අපි මේ අවුරුදු 60ක් 70ක් ජීවත් වෙන්න මේ කයට හොඳ ආහාර කාලා රසමුසු භෝජන කරපෙම්. මෙන්න මේ කයට පින්නතුනේ නොයෙකුත් ආකාරයේ කය පවත්වන්න එවැගේම අපි මේ කය පින්නතුනේ පෝෂණය කරන්න ආරක්ෂා කරන්න එවැගේම මේ ජීවිතය ගත කරන්න පින්නතුනේ අපි මහා යුද්ධයක් කරනවා. එවැගේම තමයි පින්නතුනේ මේ කයට නොයෙකුත් ආකාරයේ කෑම බීම ඒ කියන්නේ පින්නතුනේ කයට දරන්න බැරි තරම් අපි කෑම දෙන අවස්ථා තියෙනවා. තේරුණාද? පින්නතුනේ මේ කයට පින්නතුනේ අපි දැන් කාලා ආයෙත් විනාඩි 10කින් 15කින් තාම මොනාරි හමුනොත් ඒත් කනවා. එහෙනම් පින්නතුනේ මේකේ කාලා ඉවර කරන්න බෑ මේ කය. ඒ කියන්නේ මේ කයට පින්නතුනේ මේ දිවට කොච්චර ආහාර දීලා ඉවර කරන්න බෑ. කොච්චර ආහාර දුන්නත් පින්නතුනේ දිව ඇති කියන්නේ නැහැ. කොච්චර දුන්නත් මදි. එහෙනම් පින්නතුනේ මෙන්න මේ ආහාර දිදී පින්නතුනේ අපි මේ ලෝකේ ජීවත් වෙනවා. කාලා රසමුසු භෝජන කරපෙම් ගාලා සුවඳති සඳුනුත් මනරම්. එහෙනම් පින්නතුනේ මෙන්න මේක ජීවත් වෙනකොට මෙන්න මේ කයට පින්නතුනේ අපි ගාලා සුවඳති සඳුනුත් මනරම්. මෙන්න මේ සුවඳ ගහන සුවඳ විලවුන් ඊට පස්සේ සෙන්ට් වර්ග ඒ නොයෙකුත් ආකාරයේ ඒ සුවඳ කරන දේවල් මෙන්න මේ කය ලස්සන කරන දේවල් මේ කයට අපි දෙනවා. ඉතින් පින්නතුනේ ඇත්තටම කිව්වොත් මේ සුවඳ ගහන දෙයක් පින්නතුනේ අපි පාවිච්චි කරන්නේ ඇයි? ඇත්තටම කල්පනා කරොත් පින්නතුනේ ලෝකයට පෙන්වන්න අපි යාට වඩා සුවඳයි අපි ළඟ. අපි පිරිසිදුව ඉන්නවා. අපි ඔක්කොටම වඩා අපි පිරිසිදුයි. අපි ගාව සුවඳක්. නිකන් අර මාන්නයක් ලොකුකමක් පෙන්වන්න නේද පින්නතුනේ? එහෙම නේද අපි සුවඳ විලවුන් එකක් අද වර්තමානයේ පාවිච්චි කරන්නේ.
හැබැයි ඇත්තටම ඕකට නෙමේ පිනුතුනි විලුන් එකක් ඔය සුවඳ විලුන් එකක් පාවිච්චි කරන්න ඕනේ. මොකකටද? පිනුතුනි මේ නව දොරකින් කුණු පිට වෙන කුණු කයක් මේක. එහෙනම් මෙන්න මේ කයේ තියෙන කුණු ටික ඉවත් කරගන්න. ඒ කුණු ගඳ පොඩ්ඩක් අඩු කරගන්න. අන්න ඒ චේතනාවෙන් පාවිච්චි කරාට ප්‍රශ්නයක් නැහැ. නැත්තම් පිනුතුනි මාන්නෙන් මම සුවඳයි, මම ලස්සනයි, මම තමයි වැඩ කියලා පිනුතුනි මාන්නෙන් ඔය වගේ දෙයක් භාවිතා කරන එක නරකයි පිනුතුනි ඒක හොඳ නැහැ. එහෙනම් පිනුතුනි ගාලා රසමුසු භෝජන කරපෙම් ඔන්න ඔය ටිකත් අපි කර ඉන්නවා. ඊට පස්සේ පිනුතුනි ලාලා අබරණ රිසිලෙස සැරසුම්. එහෙනම් පිනුතුනි අපි පිනුතුනි මෙන්න මේ කයට පිනුතුනි එක එක ඒ සුවඳ විලුන් පාවිච්චි කරලා ඊට පස්සේ මෙන්න මේ කයට පිනුතුනි එක එක ආභරණ එක එක සැරසුම් මන වඩන එක එක සැරසුම් ඊට පස්සේ එක එක ආභරණ වලින් මේ කය පුරවනවා. රත්තරන් වලින් රිදී වලින් මුතුමැණික් වලින් මේ කය පුරවනවා. ඊට පස්සේ පින්නතුනේ ඔය ඔක්කොම ටික කර ඉඳලා පින්නතුනේ පාලා ගිය වැනි බහුරූ කොහොලක්. මේ ඔක්කොම වැඩි ටික අපි කර ඉන්නවා පින්නතුනේ. හැබැයි කවදා හරි දවසක මම ඉස්සෙල්ලා මැරෙන්න වෙනවා කියලා. අවුරුදු 60න් හරි 70න් හරි 50න් හරි 10න් හරි 15න් හරි 20න් හරි අපිට කවදා හරි දවසක පින්නතුනේ මැරෙන්න සිද්ධ වෙනවා. එහෙනම් පින්නතුනේ ඔක්කොම ටික කර ඉඳලා පාලා ගිය වැනි බහුරූ කොලන් අපි පින්නතුනේ මහා කොලමක් දාලා මහා සෙල්ලමක් මහා යුද්ධයක් මහා රංගපෑමක් දාලා නිකන් රංග මඩලක පින්නතුනේ අවුරුදු 60ක් 70ක් අපි රංගල පින්නතුනේ අපිට මැරිලා යන සිද්ධ වෙනවා. එහෙනම් ඔන්න ඔය මැරිලා යන මොහොතේදී පින්නතුනේ සෝතාපන්න මාර්ග අඩුපතරමේ සෝතාපන්න ඵලයේවක්වත් පිහිටල හිටි නැතුනොත් පින්නතුනේ ඊළඟ උප්පත්තිය කොහේ ඉපදෙයිද කියලා හිතා ගන්න බෑ හොඳේ. පින්නතුනේ සතර අපාගත වුණොත් ආයි ගොඩේමක් නැහැ. එහෙනම් පින්නතුනේ අපි මෙච්චර කාලයක් පෝෂණය කරපු රක්ෂණය කරපු මේ කුණු කය මතක් වුණොත් පින්නතුනේ මරණ මොහොතේ ඇති සතර අපාගත කරන්න. තේරුණාද? පින්නතුනේ අපි හොඳයි සාරයි වටිනවා කියලා අපි ලං කරගෙන ඉන්න නෝන මහත්තයා ළමයා ඇති පින්නතුනේ අපි සතර අපාගත කරන්න. ඔය නෝන මහත්තයා ළමයාට පෙරේතව මැරුණොත් පින්නතුනේ මල පෙරේතෙක් වෙන්න පුළුවන්. පින්නු නෝන මහත්තයාට ළමයාට කේන්තියෙන් මැරුණොත් පින්නතුනේ මල යකෙක් වෙන්න පුළුවන්. පින්නතුනේ ඔය ගෙවල් වලට ඇලිලා මැරුණොත් පින්නතුනේ ගෙවලයක් ඉන්න සිද්ධ වෙනවා. ඔය භූමියට හිර වෙලා මැරුණොත් පින්නතුනේ බහිරවෙක් ඉන්න සිද්ධ වෙනවා. එහෙනම් ඔය පෙරේතෙක් වෙන එකිනුත් ඊට පස්සේ යකෙක් වෙන එකිනුත් ගෙවලයක් වෙන එකිනුත් ඔය ඕකෙන් පින්නතුනේ නිදහස් වෙන්න තියෙන එකම මගේ තමයි පින්නතුනේ ධර්මය. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ ධම්මෝ සංඝෝ මේ සරණං වරං. එහෙනම් පින්නතුනේ අපිට කවදා හරි දවසක පින්නතුනේ සරණක් වෙන්නේ අසරණ වෙච්ච වෙලාවට පින්නතුනේ සරණක් වෙන්න ඔය කවුරුත් වෙන්නේ නැහැ. අපි අද ලං කරගෙන ඉන්න ඔය යාන වාහන වස්තු දීපල කිසිම දෙයක් පින්නතුනේ අපිට එදාට නැහැ. ඔය ඔක්කොම පින්නතුනේ අපිට දාලා යන්න වෙනවා. නෝන මහත්තයා පින්නතුනේ වලගාවට විතරක් එයි පස් ටික දාලා ගෙදර යයි පින්නතුනේ. ඊට පස්සේ දවස් 7 දවසේ දානි දීලා ඒ බණ ටික බණ කියලා 7 දවසේ දාන ටික කරාට පස්සේ අමතක වෙලාම යනවා. අවුරුදු 10ක් 15ක් ගියාට පස්සේ හිටියද කියලා ඔක්කත් මතක නැහැ පින්නතුනේ. එහෙනම් පින්න අපිටත් කවදා හරි දවසක ඔය தත්ත්වය අපිට උරුම වෙනවා. එහෙනම් පින්නතුනේ එකයි කියන්නේ මැරෙන්න කලින් වැඩේ කරගන්න වැඩේ කියලා කියන්නේ පින්නතුනේ නිවන් මඟ. එහෙනම් අපි මැරෙන්න කලින් සෝතාපන්න මාර්ගයට හරි එන්න අන්න එහෙම වෙලා මැරුණොත් පින්නතුනේ සරණක් තියේ නැත්තම් අපි ඔක්කොම අසරණයි. එහෙනම් මේ අනාථ භයානක සසර ගමනේ කොහොම හරි නිදහස් වෙලා මේ නිවන් මාර්ගයට එන්න කියලා හැමදෙනාටම ආශිර්වාද කරනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි.